ඇත්තටම ගාල්ල මහනගර සභාවේ ඇතිවෙච්ච තත්ත්වය විශේෂයෙන්ම අප සංගමේ සමාජිකයින් දෙදෙනෙක් ඒ වගේම නාගරික ලේකම් සහෝදරියට ගාල්ල මහනගර සභා පරිශ්‍රය ඇතුළේදී ඇතිවෙච්ච ඒ හිංසනය පීඩාකාරී තත්ත්වය අපි ඉතාමත්ම පිළිකුලින් රාජ්‍ය නිලධාරීන් හැටියටත් විශේෂයෙන්ම කළමනාකරණ සේවා නිලධාරීන් හැටියටත් පළාත් කළමනාකරණ සේවා සංගමේ ප්‍රධාන සභාපතිවරයා හැටියටත් සමස්ත රටේ රාජ්‍ය සේවයේ විරෝධය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන. මේ ඊයේ ඇතිවෙච්ච තත්ත්වය නැවත මේ රටේ කිසිදු පළාත් පාලන ආයතනයක හෝ කිසිදු රජයේ ආයතනයක ඇති නොවිය යුතුයි. ඒ නිලධාරීන් දෙදෙනාට විශාල හිංසනයක් පීඩනයක් අපි දැක්කා. මම හිතන්නේ මේක නෙවෙයි සිද්ධ වෙන්න ඕන. මීට වඩා දෙයක් ප්‍රජාතන්ත්‍රවාදීව දිනා ගන්නට ඕනෑම විපක්ෂයකට ඒ වගේම බලය පවතින මේ බලය හොබවන මේ පාලන පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදීව දිනා ගත්තාට කමක් නැහැ. හැබැයි එතනින් එහාට හිංසාකාරී ලෙස පීඩාකාරී ලෙස හැසිරෙනවා නම් රාජ්‍ය සේවකයින් හැටියට විශේෂයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයේ හැටියට අපට ඊට එහාට ඊට එරෙහි වෙන්න වෙනවා.